ඕන්න ළමයිනේ මහදැන මුත්තගේ ගමේ පුදුමාකාර සිද්ධියක් සිද්ධ වුණා. මේ ගමේ හිටියා පුවක් වෙලෙන්දෙක්. මේ පුවක් වෙලෙන්ද ගාව හිටියා බූරුවෙක්. පුවක් වෙලෙන්දාමේ යනකොට අර පුවක් මලු අරන් යන්න තමයි මේ බූරුවා හිටියේ. මේ බූරුවගෙන් කොච්චර වැඩ ගත්තත් මේකට කෑම ටිකක් දෙන්න නම් මේ වෙලෙන්ද කම්මැලි වුණා. ඒකට පොඩි උපායක් මේ වෙලෙන්ද කල්පනා කළා. ඕන්න බූරු පුතේ, උඹේ ගැලවිල්ල තමයි මේ සිංහ හම. අපි මේ පුවත් ටිකත් අරගෙන සිංහ හමත් අරගෙන වෙලඳාමේ යමු. නොසෑහෙන දුරක් ආවා. ඉරත් මුදුන් වුණා. දැන් නම් ඉතින් කුසගින්නකුත් දැනෙනවා. දැන් ඉතින් මමත් පොඩ්ඩක් නිදාසේ ඉඳලා අර පේන්නේ සරුවට වැඩිච්ච කුඹුරක්. ඔය තියෙන්නේ අපේ වාසනාව තමයි බූරු පුතේ. ඉස්සෙල්ලාම බෝරුවගේ පිටේ තියෙන පුවක් මලු ටික බිමට බා ගන්නවා. දැන් තියෙන්නේ බෝරු පුතේ උඹට මේ සිංහාමත් පොරෝගෙන ගිහිල්ලා අර පේන කුඹුරේ ඇති තරම් ගොයන් ටික කණ්ඩ. මම් බත් මුලත් කාලා පොඩ්ඩක් ඇලවෙලා ඉන්න මේ ගල් තලාවෙන්. තාත්තේ සිංහෙක් ඇවිල්ලා අපේ කුඹුරේ ගොයන් කනවා. සිංහෙක් ඇවිල්ලා අපේ කුඹුරේ ගොයන් කනවා? නේ කොළුවෝ, උඹට පුළුවන්ද තාත්තව රවට්ටන්න? ඇහැටම දැක්ක තාත්තේ. මම මොකටද බොරු කියන්නේ? හරි යමංකෝ කුඹුරට බලන්න මොකාද ඔය ඉන්න සතා කියලා. ඔන්න ඕකයි මම කිව්වේ තාත්තේ. දැන් බලන්නකෝ කුඹුරේ සිංහෙක් නෙමෙයිද ඉන්නේ කියලා. හරි උඹ කිව්ව කතාව හරි කොළුවෝ. මේක සිංහෙක් තමයි. ඒත් මේක ගොයන් කන්නේ. අනේ අපේ ගොයන් ටික ඉවරයි. මේක එලවන්න ගියොත් අපිව රැල් කරයි. අපි මේකට මොකද්ද කරන්නේ? අනේ කොළුවෝ, අහල පහල මිනිසුන්ට කියලා. එහෙනම් තාත්තේ අපි මහදැන මුත්තටත් අඬ ගහලා පෙන්නමු. මුත්තේ අපේ කුඹුරට සිංහෙක් පැනලා ගොයන් ටික කනවා. අපි මේකට මොකද්ද කරන්නේ? ආයි පාරක් කියාපම් බලන්න. මගේ කන් දෙකේ දෝෂයක් වද්ද? මුත්තේ අපේ කුඹුරට සිංහෙක් පැනලා ගොයන් ටික කනවා. අපි මේකට මොකද්ද කරන්නේ? කොළුවෝ, උඹ මාව වීලුවකට ගත්තද ඒ පාර? හරි මට බරු කියලා අහුනොත් බලා ගන්න බැරිය. හරි උඹ ඵලයන්කෝ. මම එන්නම්කෝ සුටුස් ගාලා කුඹුර පැත්තට. ළමයිනේ පොඩ්ඩක් එහා මෙහා වෙලා ඉඩ දීපල්ලා. ඕන්න මහදැන මුත්තා එනවා. මගේ ඇස් ගෙඩි දෙක දැන් හොඳට පේනවා අඩුයි. ඕ බලන්න, ඇස් දෙක ලොකු කරලා බලන්න. ඇස් දෙක පිය දාලත් බලන්න ඕනේ. සිංහෙක් නේන්නම් බොලේ. මේක කොහොමද එහෙම වෙන්නේ? මෙච්චර දවසකට සිංහෝ ගොයන් කෑවේ නෑ නෝ. දැන් මොකද කරන්නේ? ඔය සෙනග කොටේ ඉන්නවනේ හොඳ හයි හත්ති ඇති වුන්. හොඳ ගල් ගෙඩියක් අරගෙන විසුක්ක කරපංකෝ ඔය සිංහයාගේ ඔළුවේ වදින්නවත්. එහෙනම් උන්නේරිය මුත්තේ. ඔය සිංහෙක් කැමලේ. ඔය කෑ ගහන්නේ බූරුවෙක්නේ. උඹ ළමයි නැතුව ලං වෙලා ඔය බූරුවව අල්ලගනින්න. හැබෑව නේන්නම් මුත්තේ. මේ සිංහාම දාලා තියෙන්නේ බූරුවට. මේක නම් ගොයන් කණ්ඩම හදාපු හොඳ උප්පර වැට්ටියක්. ඔව් අයිතිකාරයා කවුරුනත් කමන්නේ ඉතින්. අපි දැන් මේ බූරුවයි සිංහමයි දෙකම තියාගමු. ඕන්න ඔය විදියට ළමයිනේ අර කපටි පුවක් වෙලෙන්දට තමන්ගේ බූරුවත් සිංහමත් දෙකම නැති වුණා.